අපි දැන් බලමු මැෂින් ලර්නින් කියන්නේ මොකක්ද කියලා. මැෂින් ලර්නින් කියන්නේ මොකක්ද කියලා සරලවම කිව්වොත් මැෂින් එක ඉගෙන ගන්නවා කියන එක. මේ මැෂින් ලර්නින් කියලා කියන්නේ AI වල උපකුලකයක්. අපි දැන් බලමු කොහොමද මේ මැෂින් ලර්නින් යූස් කරගන්නේ කියලා. අපි දැන් මෙන්න මේ වගේ ෆොටෝ එකක් දීලා මේ ඉන්නේ පූසෙක් කියලා අපි කම්පියුටර් එකට කිව්වොත් එයා දන්නවා මේ ඉන්නේ පූසෙක් කියලා. ඒ වගේම මෙන්න මේ ෆොටෝ එක දීලා මේ ඉන්නේ බල්ලෙක් කියලා කිව්වොත් කම්පියුටර් එක දන්නවා මේ ඉන්නේ බල්ලෙක් කියලා. හැබැයි අපි මෙන්න මේ වගේ ෆොටෝ එකක් දුන්නොත් කම්පියුටර් එක දන්නේ නැහැ මේ ඉන්නේ පූසෙක්ද මේ ඉන්නේ බල්ලෙක්ද කියලා කියන්නේ. මොකද අපි දුන්න ඉමේජ් වලට වඩා මේ ඉමේජ් එක වෙනස්. මෙන්න මේ වගේ වෙලාවල් වලට තමයි අපි මැෂින් ලර්නින් මොඩල් එකක් යූස් කරගන්නේ. ඒකදී අපි කරන්නේ පූසන්ගේ ඉමේජ් තියෙන ඩේටා සෙට් එකක් මැෂින් එකට දීලා කියනවා මේ ඉන්නේ පූසෝ කියලා. ඒ වගේම බල්ලෝ ඉන්න ඩේටා සෙට් එකක් දීලා කියනවා මේ ඉන්නේ බල්ලෝ කියලා. එතකොට මේ මැෂින් ලර්නින් මොඩල් එක අයිඩෙන්ටිෆයි කරගන්නවා මෙයාලගේ කැරක්ටරිස්ටික් අනුව මෙයාලා පූසෝ මෙයාලා බල්ලෝ කියලා. මෙන්න මේ විදිහට තමයි මැෂින් එක දෙයක් ඉගෙන ගන්න. ඊට පස්සේ අපි මෙන්න මේ ෆොටෝ එක දුන්නට පස්සේ එයා කියනවා එයා ඉගෙනගත දේවල් එක්ක මෙයා පූසෙක්ද බල්ලෙක්ද කියලා. මෙන්න මේ වගේ දේවල් වලට තමයි අපි මේ මැෂින් ලර්නින් මොඩල් යූස් කරගන්නේ. දැන් අපි බලමු මැෂින් ලර්නින් වල තියෙන ප්‍රධාන කොටස් තුන මොනවද කියලා. පළවෙනි එක තමයි සුපර්වයිස් ලර්නින්. දෙවෙනි එක තමයි අන්සුපර්වයිස් ලර්නින්. තුන්වෙනි එක තමයි රේන්ෆෝස්මන්ට් ලර්නින්. අපි අද කතා කරන්නේ සුපර්වයිස් ලර්නින් සහ අන්සුපර්වයිස් ලර්නින් කියන කොටස් දෙක ගැන. දැන් අපි බලමු සුපර්වයිස් ලර්නින් කියන්නේ මොකක්ද කියලා. මේ සුපර්වයිස් ලර්නින් එකේදී අපි මොඩල් එක ට්‍රේන් කරන්න භාවිතා කරන්නේ ලේබල් කරපු data. දැන් අපි බලමු කොහොමද මේ ලේබල් කරපු data යූස් කරගන්නේ කියලා. මේකෙදී අපි කරන්නේ වවුලන්ගේ ඉමේජ් සෙට් එකක් අපි දෙනවා මේ ඉන්නේ වවුල්ලෝ කියලා ලේබල් කරන. ඒ වගේම අපි ලේන්නුන්ගේ data set එකක් දෙනවා මේ ඉන්නේ ලේන්නු කියලා ලේබල් කරලා. ඒ වගේම නරින්ගේ data set එකක් දෙනවා අපි මොඩල් එකට මේ ඉන්නේ නරි කියලා ලේබල් කරලා. එතකොට මොඩල් එක මෙන්න මේ ලේබල් කරපු data එක ඇනලයිස් කරලා එයාලගේ යුනික්නස් එක අයිඩෙන්ටිෆයි කරගන්න. ඒ කියන්නේ මෙයාලට තියෙන යුනික් ලක්ෂණ අනුව මෙයාලා මෙන්න වවුල්ලෝ කියන්නේ මේ වගේ ලක්ෂණ තියෙන කට්ටිය. නරි කියලා කියන්නේ මේ වගේ ලක්ෂණ තියෙන කට්ටිය. ලේන්නු කියන්නේ මේ වගේ ලක්ෂණ තියෙන කට්ටිය කියලා මොඩල් එක පැටර්න් එකක් හොයා ගන්නවා. ඊළඟට අපි වවුලෙක්ගේ ඉමේජ් එකක් දුන්නට පස්සේ මොඩල් එක අර ඉගෙනගත්ත දේවල් එක්ක ප්‍රෙඩික්ට් කරනවා මෙයා වවුලෙක් කියලා. ඒ වගේම අපි නරියෙක්ගේ ඉමේජ් එකක් දුන්නට පස්සේ එයා ඉගෙනගත්ත දේවල් එක්ක ප්‍රෙඩික්ට් කරනවා මේ ඉන්නේ නරියෙක් කියලා. ඒ වගේම ලේනෙක්ගේ ඉමේජ් එකක් දුන්නට පස්සේ එයා ප්‍රෙඩික්ට් කරනවා මෙයා ලේනෙක් කියලා. මෙන්න මේ විදිහට තමයි සුපර්වයිස් ලර්නින් වැඩ කරන්නේ. මේකෙදී අපි data අපි මොඩල් එකට උගන්වන්නේ ලේබල් කරපු data විදිහට. අපි දැන් බලමු මොනවද මේ සුපර්වයිස් ලර්නින් වලින් කරගන්න පුළුවන් දේවල් කියලා. මේකෙදී අපිට පුළුවන් ඊමේල් ස්පෑම් ඩිටෙක්ට් කරගන්න. මේකෙදී අපි කරන්නේ ඊමේල් දෙනවා normal email වෙනම දෙනවා ඒ වගේම spam email වෙනම ලේබල් කරලා මොඩල් එකට උගන්වනවා මෙන්න මේ වගේ දේවල් තමයි normal mail එකක් වෙන්නේ මෙන්න මේ වගේ දේවල් තමයි spam mail එකක් වෙන්නේ කියලා. ඊට පස්සේ අපි මොඩල් එකට mail එකක් දෙනවා ලේබල් නොකර. ඊට පස්සේ එයාට අපි උගන්වපු දේවල් එක්ක එයා ඉගෙනගත්ත දේවල් එක්ක එයා ප්‍රෙඩික්ට් කරනවා මේක spam mail එකක්ද නැත්නම් normal mail එකක්ද කියලා. ඒ වගේම අපි house price එකක් predict කරන්නත් supervised learning use කරගන්න පුළුවන්. ඒ වගේම face recognition, research detection, ඒ වගේම student result predict කරන්න වගේ දේවල් වලට අපිට use කරන්න පුළුවන් supervised learning. අපි දැන් බලමු මොන වගේ algorithm වලටද මේ supervised learning භාවිතා කරන්න කියලා. supervised learning use කරගන්නවා linear regression වලට, ඒ වගේම logistic regression වලට, decision tree වලට, random forest වලට, ඒ වගේම k nearest neighbors වලට, knn වලට, ඒ වගේම neural network වලට, ඒ වගේම CNN වලටත් අපි මේ supervised learning තමයි භාවිතා කරන්නේ. අපි බලමු unsupervised learning.
අන්සුපර්වයිස් ලර්නින් වලදී අපි මොඩල් එකක් ට්‍රේන් කරන්න යූස් කරගන්නේ ලේබල් නොකරපු ඩේටා. අපි දැන් බලමු කොහොමද අන්සුපර්වයිස් ලර්නින් වැඩ කරන්නේ කියලා. මේකෙදී අපි ලේබල් කරන්නේ නැතුව තමයි අපි අපේ ඉමේජ් ටික මොඩල් එකට උගන්වන්නේ. එතකොට මේ මොඩල් එක අයිඩෙන්ටිෆයි කරගන්නවා ඒ ඉමේජ් වල තියෙන යුනික්නස් එක මොකක්ද කියලා. ඊට පස්සේ ඒ යුනික්නස් එක අනුව මෙයා වර්ග කරගන්නවා. මෙන්න මේ විදිහට තමයි එයා යුනික්නස් එක අනුව වර්ග කරගන්නේ අපි දීපු ඉමේජස් ටික. මෙන්න මේ වගේ එකකට අපි කියනවා ක්ලස්ටර් එකක් කියලා. මේකෙදි ක්ලස්ටර්ස් 3කට තමයි data ටික දාගෙන තියෙන්නේ මොඩල් එක. මෙන්න මේ විදිහට අපි unsupervised learning use කරගෙන අපිට පුළුවන්කම තියෙනවා unlabel training data ටිකක් clusters විදිහට වෙන් කරගන්න එයාලගේ ලක්ෂණ අනුව. මෙන්න මේ විදිහට තමයි unsupervised learning වැඩ කරන්නේ. අපිට මෙන්න මේ unsupervised learning use කරන්න පුළුවන් market analyze කරන්න, ඒ වගේම recommendation system එකක් හදාගන්න, ඒ වගේම තව අපිට customer segmentation වලටත් අපිට මෙන්න මේ unsupervised learning භාවිතා කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අපිට මේ unsupervised use කරන algorithm ගැන කතා කරද්දී අපිට ප්‍රධාන වශයෙන් තියෙනවා k-means, ඒ වගේම PCA වගේ algorithm අපි use කරගන්නවා unsupervised learning. අපි දැන් බලමු machine learning process කියන්නේ මොකක්ද කියලා. මේ machine learning process එක අපි භාවිතා කරන්නේ machine learning project එකක් කරනකොට process එකක් තියෙනවා. සාමාන්‍යයෙන් මේ process එක ප්‍රධාන කොටස් 3කට බෙදලා තමයි තියෙන්නේ. පළවෙනි එක තමයි data pre-processing කියලා කියන්නේ. මේකෙදි අපි පළවෙනියටම අපේ data ටික machine learning model එකට දෙන්න කලින් සූදානම් කරගන්න ඕනේ. මෙන්න මේකට තමයි අපි data pre-processing කියලා කියන්නේ. මේකෙදි අපි ඉස්සෙල්ලාම කරන්නේ data ටික import කරගන්න ඕනේ. මුලින්ම අපේ data set එක Python වලට දාගන්න ඕනේ. ඒ කියන්නේ Excel ෆයිල් එකක් හරි CSV ෆයිල් එකක් හරි database එකක් හරි වෙනත් source එකක් හරි අපි ඉස්සෙල්ලාම මේ data ටික අපි Python වලට load කරගන්න ඕනේ. clean the data. මේ අපි දාගත්ත data ටික හැම වෙලේම පිරිසිදු නැහැ. ඒ කියන්නේ සමහරක් විට ඒ column වල data වැරදියට තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ value නැතුව තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් duplicate විදියට තියෙන්න පුළුවන්. මෙන්න මේ ටික අපි clean කරලා හදා ගන්න ඕනේ. මෙන්න මේක තමයි අපි දෙවෙනියට කරන්නේ. split into the training and test set. දැන් අපේ data set එක කොටස් දෙකකට බෙදා ගන්න ඕනේ. මේකද අපේ training data විදියට ගන්නවා අපේ model එකට උගන්වන්න අපි ගන්නවා training data විදියට. ඊළඟට අපිට testing data විදියට ගන්නවා අපේ model එක කොච්චර දුරට ඉගෙන ගත්තද කියලා check කරලා බලන්න. ඊට පස්සේ අපිට තියෙන්නේ දෙවෙනි part එක. මේක තමයි modeling. දැන් අපේ data ටික හරි clean කරලා split කරලා ඔක්කොම ටික කරගන්න. ඊළඟට අපිට තියෙන්නේ machine learning model එක හදාගන්න. මේකද අපි ඉස්සෙල්ලාම කරන්නේ build the model. පළවෙනියම්ම අපි කරන්න ඕනේ algorithm එකක් තෝරගන්න ඕනේ. උදාහරණයක් විදිහට කිව්වොත් linear regression ද, decision tree ද, random forest ද, neural network ද කියලා අපි model එක තෝරගන්න ඕනේ. train the model. දැන් train data ටික model එකට දීලා එයා ඉගෙන ගන්නවා. මේකෙදි model එක pattern identify කරගන්න. අපි දැන් උදාහරණයක් විදිහට අපි model එකට දුන්නොත් house size එකයි price එකයි මේ model එක identify කරගන්නවා විශාල ගෙවල් සාමාන්‍යයෙන් මිල වැඩි කියලා මෙයා ඉගෙන ගන්නවා. make prediction. දැන් අපි අලුත් value එකක් දෙන්න ඕනේ model එකට predict කරන්නේ කොහොමද කියලා බලන්න. දැන් අපි house size එකක් දුන්නොත් වර්ග අඩි 1500ක එයා price එකක් දෙනවා අපිට සාමාන්‍යයෙන් මිලියන 10ක් වගේ දෙන්න පුළුවන්. ඊළඟට අපිට තියෙන්නේ evaluation. දැන් අපි model එකකින් data එකක් predict කරගත්තටම මදි. අපි බලන්න ඕනේ මේ model එක හොඳද නැද්ද, මේ predict කරපු value එක කොච්චර දුරට හරිද කියලා check කරලා බලන්න ඕනේ. calculate the performance metrics. අපි එක එක විදිහේ metrics භාවිත කරලා මේ model එකෙන් මැනලා බලනවා කොහොමද මේකේ prediction එක හරියට ගත්තද නැද්ද කියලා. අපි classification වලදී අපි use කරගන්නවා accuracy, precision,
ඒ වගේම recall F1 score වගේ දේවල්. ඒ වගේම අපි regression model වලදී use කරගන්නවා MAE, MSC, RMSE වගේ විවිධ metrics use කරගන්නවා calculate කරලා බලන්න. මේක verdict. අවසානයේදී අපි තීරණය කරගන්නවා මේ අපි ගත්ත model එක හරිද, ඒ වගේම නැත්නම් අපි model එක නැවත train කරගන්න ඕනිද, model එකට තව අපි data දෙන්න ඕනිද, ඒ වගේම අපි මේ use කරගත්තු algorithm එක change කරලා බලන්න ඕනිද වගේ දේවල් අපිට අවසානයේදී තීරණය කරන්න වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් accuracy එක 97ක් විතර වගේ આવොත් අපිට කියන්න පුළුවන් එක හොඳ model එකක් කියලා. එහෙම නැතුව accuracy එක 45ක් 50ක් වගේ આવොත් අපිට මේ model එක නැවත train කරන්න වෙනවා. විවිධ data භාවිතා කරලා හරි අලුතෙන් data වැඩිපුර use කරලා හරි algorithm එක change කරලා හරි අපිට මේක fine tune කරගන්න වෙනවා. මෙන්න මේ විදිහට තමයි machine learning process එක වැඩ කරන්නේ. හරි, දැන් අපි summary එකක් විදිහට බලමු කොහොමද මේ machine learning process එක වෙන්නේ කියලා. මේකෙද අපි ඉස්සෙල්ලාම කරගන්න ඕනි අපේ data set එක අපි Python වලට import කරගන්න ඕනේ. ඊට පස්සේ අපි data set එක clean කරගන්න ඕනේ. ඒ කියන්නේ මේ data set එකේ තියෙන missing value අයින් කරලා ඊළඟට duplicate value ටික අයින් කරලා ඒ වගේම value නැත්තම් ඒවට replacement කරලා data set එක clean කරගන්න ඕනේ. ඊළඟට අපි training set එක විදිහටයි test set එක විදිහටයි අපේ data set එක split කරගන්න ඕනේ. ඊළඟට අපි model එකක් build කරගන්න ඕනේ. ඊට පස්සේ අපි අපේ training set එක දීලා model එකට ඉගෙන ගන්න දෙන්න ඕනේ. ඊළඟට අපි value එකක් predict කරලා බලන්න ඕනේ. ඊළඟට අපි evaluation එකක් කරලා බලන්න ඕනේ. අපි මේ ගත්ත model එකේ accuracy එක කොහොමද, මේ model එක හොඳද නැද්ද කියලා. මෙන්න මේ විදිහට තමයි machine learning process එක වෙන්නේ.